මට මේ පවුල මුණ ගැහෙන්නේ මොනරාගල දිස්ත්‍රික්කයෙන්. මෙයාලා මට සම්බන්ධ වෙනකොට ඒ පවුලට වෙන්න තියෙන සේරම වෙලා ඉවරයි. ඒ සිද්ධියට මුහුණ දුන්න ගෙදර ගෑනු ළමයාගේ විදිහටම මම ඒ කතාව ඔයාට කියන්නම්. අයියේ අපි සතුටින් හිටිය පවුලක්. අපේ අම්මයි අප්පච්චි දෙන්නම රජයේ රැකියාවක් කළේ. මට මල්ලිලා දෙන්නෙකුයි නංගි කෙනෙකුයි ඉන්නවා. අපි හොඳට ඉගෙන ගත්තා. අපි සතුටින් හිටියට වැඩි කාලයක් ඒ සතුට රැඳුනේ නැහැ. එකපාරටම අපිට කරදර පිට කරදර ගොඩාක් ආවා. මුලින්ම අපේ ගෙදර අය එක වෙලාවට ලෙඩ වුණා. මේ දේවල් ලොකුවට ගණන් ගත්තේ නැති නිසා අපි ડોක්ටර් කෙනෙක් ගාවට ගිහින් බෙහෙත් ගෙනාවා. සාමාන්‍ය දෙයක් විදිහට තමයි අපි හිතුවේ. ඔහොම ටික කාලයක් ගෙවිලා යද්දී අපේ අම්මා සෙනසුරාදට තමයි ගෙදර සේරම රෙදි හොදන්න වත්ත පහළ ලිඳට යන්නේ. ඉතින් වෙනද වගේ රෙදි බේසමත් අරන් අම්මා යද්දී ලිඳ ළඟ කකුල ලිස්සලා වැටිලා. කොහොම හරි අම්මා අමාරුවෙන් ගෙදර ආවම අපි සිංහල වෙද මහත්තයෙක්ගේ බෙහෙත් කළා. මාපට ඇඟිලි උලුක් වෙලා කියලා තමයි බෙහෙත් බැන්දේ. හේත් කිසි අඩුවක් නොවුණු නිසා අපි වෙන වෙද මහත්තයෙක් ගාවටත් ගියා. ඒත් හෙතනිනුත් කිසිම ගුණයක් උනේ නෑ. ඔහොම අම්මට බටහිර වෙදකම් පවා කළා ඊයේ. ඒත් හැඟිල්ල වේදනාව අඩුවක් නම් උනේ නෑ. අම්මා ඔය හේතුව නිසාම ටිකක් කම්මැලි තුණා. දවසක් අම්මා උදේ හැරෙනකොට ඒ කකුලේ දණි හිසේ ඉඳන් පහළට ගොඩක් ඉදිමලා තිබ්බා. අපි අම්මා වෑන් එකේ දාගෙන ප්‍රසිද්ධ ડોක්ටර් කෙනෙක් ළඟට අරන් ගියා. එයා අම්මා බලලා කිව්වේ කොන්දට බෙල්ට් එකක් දාන්න ඕනි කියලා. අපේ අම්මා ටිකක් මහතයි. අම්මා මහත නිසා ඇඟිල්ල පෑරේ කියන බයට කකුල හරියට අඩිය තියන්නේ නැති නිසා ඇගේ බර හරියට කකුලට වැටෙන්නේ. ඒකයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා ඒ දොස්තර කිව්වා. කොහොම හරි අම්මට බෙල්ට් එකකුත් දැම්මා. ඔහොම කාලයක් යද්දී මම හීනේ ගැස්සිලා හැරෙන්න ගත්තා. නරක හීන පේන්න ගත්තා. ගෙදර එක සද්ද ඇහෙන්න ගත්තා. මම ඕලෙවල් කරලා ගෙදර හිටියේ එතකොට. අම්මයි අප්පච්චි උදේට වැඩට යනවා. මල්ලි නංගිලා දෙන්නයි ඉස්කෝලේ යන නිසා මම විතරයි ගෙදර ඉන්නේ. ඔහොම තනිය මම ගෙදර ඉන්නකොට දවසක් කුසිය පැත්තෙන් සද්දයක් ආවා. ඒක මම එච්චර ගණන් ගත්තේ නෑ. මම ටිකක් නිදාගන්න ඇඳට ගියාම නිින්ද යාගෙන එද්දිම වෙනද වගේ ගැස්සිලා හැරුණා. එතකොට මම දැක්කා ඇඳ පාමුල කැහැටු ගැහිච්ච මනුස්සෙක් කෙඳිරි ගගා මගේ දිහා බලාගෙන ඉන්නවා. මට හයියෙන් කෑ ගැහෙද්දිම උන් නැතුව ගියා. ඒත් එක්කම කෑම කාමරේ පැත්තේ වීදුරුවක් බිඳුණා මහ හයියෙන්. මම කෑ ගහපු සද්දෙට අපේ ලොකු අම්මලා දුවගෙන ආවා. එයාලට අඬ විස්තරේ කිව්වම එයා අපේ අම්මත් එක්ක කතා වෙලා අපේ ගෙදර පිරිතක් කිව්වා. එදා පිරිත් මණ්ඩපේ හදා හිටපු මාමා කෙනෙක්ගේ අත කැපිලා මණ්ඩපේ පුරාම ලේ ගැලුවා. ඒක සාමාන්‍ය දෙයක් කියලා හිතලා කට්ටිය පිරිත් කිකියෙද්දී හරියටම රෑ 1ට විතර මම නිදාගන්න කාමරයට යනකොට අර කලින් දැකපු මිනිහා කාමරේ මුල්ලක බිම ඉඳගෙන මගේ දිහා බලාගෙන හිටියා. හුගේ ඇස් ගිනියම් පාටයි දිලිසෙනවා.
ඌ මට පේන්න බිම පහුරු ගාලා විරිත්තුවා. බලන්න අප්පිරියයි හුගේ කටින් සෙම ගලනවා. මට එවෙලෙනම් කෑ ගැහිලා සිහි නැති වෙලා. සිහි එද්දී මම පිරිත් මණ්ඩපේ ඇතුළේ හිටියේ. පිරිත් කියලා ඉවර වෙලා මුට්ටි වගේක් එල්ලුවා. ගේ වටේටයි වත්තටයි. එහෙම කරලා සතියක් විතර යද්දී අම්මගේ ඇඟේ දැවිල්ල අල්ලලා පිපිලියෙන්න ගත්තා. ඇඟ පුරාම ඩොක්ටර්ලට පෙන්නුවම ලේ නරක් වෙලා කිව්වා. ඇඟ උෂ්ණයි කිව්වා. හේ මොනා කිව්වත් අම්මට අඩුවක් උනේ නෑ. ඔහොම යද්දී අම්මගේ කොන්දත් කැක්කුම ඇල්ලුවා. එයා දැන් ගේ ඇතුලේ ඇවිදින්නේ දෙකට නැමීගෙන. පොඩි කාලයක් ඇතුළත අපේ පවුලේ සතුට නැත්තටම නැතුව ගියා. ගෙදර hina වෙවි හිටි අපි හූල්ලින්න පටන් ගත්තා. ඉතින් අයියේ ඔය විදියට කරදර මැද්දේ අපි බොහොම අමාරුවෙන් ජීවත් වුණා. ඔය කාලේ වෙනකොට අපිට සල්ලි ටික අඩු වෙන තත්ත්වයටපත් වුණා. මොකද අම්මව සතියකට සැරයක් ඩොක්ටර් කෙනෙක් ළඟට අරන් යන්න ඕනේ බෙහෙත් ගන්න. ඒවටත් ලොකු ගණන් වියදම් වෙනවා. දවසක් අම්මගේ යාළුවෙක් කියලා තිබුණා සාස්තර කියන තැනක් ගැන. අපේ ගෙදර හැමෝම ගියා. එතනින් කිව්වේ අපේ ගෙදර මළගිය ආත්මයක් ඉන්නවා. ගෙදර යාගයක් කරන්න ඕනි කියලා. කරන්න දෙයක් නැති කමටම අපි ඒකත් කළා. ඒ දේ කරන්න ලොකු වියදමක් ගියත් කරදර නම් අඩුවක් නැතුවම තිබුණා. දිගටම. ඔහොම තව ටික කාලයක් යද්දී මටත් කන්න බොන්න බෑ. මගෙත් මුළු මූණෙම දාඩිය බිබිලි වගේ බිබිලි ආවා. අම්මට හැවිද ගන්න බැරි තත්ත්වයටමපත් වුණා. අප්පච්චි බොන්න පුරුදුනා. ගෙදර මිනිහක් නොතිබ්බට මලකයක් වුණා අයියේ. අපි මේ ලංකාවේ හොඳයි කියලා යන්න තියෙන හැම තැනකටම ගියා. ඒත් අඩුවක් නොවුණු නිසා දෙවියන්ගෙන් පිහිට ඉල්ලන්නත් ගියා. බාර වුණා, පූජා වට්ටි දුන්නා. තව දකුණු පළාතේ ප්‍රසිද්ධ දේවාලයකටත් ගියා. එහෙන්නම් කිව්වා මාසෙන් නැගිට්ටවනවා ගෙදරට බන්ධනයක් කරලා තියෙන්න කියලා. මාසෙ ගෙවිලා ගියත් අම්මගේ ලෙඩේ නම් අඩුුනේ නෑ. මහතට හිටිය අම්මා වැරහෙලි වුණා. මගෙත් හිලෑට කුඩුව පේන තරමටම කෙට්ටු වුණා. නංගිගේ කොණ්ඩේ ඉදෙන්න ගත්තා. එක මල්ලි කෙනෙක්ගේ ඉබේම දත් ගැලවෙන්න පටන් ගත්තා. ඒත් අනිත් මල්ලිට නම් කරදරයක් වුණේ නෑ. අපේ ගෙදර අපායක් වුණා. වෑන් එක විකුණලා ට්‍රීවිල් එකක් ගත්තා. ගේ විකුණන්න හැදුවත් විකුණ ගන්න බැරි වුණා. ගේ ඇතුලෙන් අම්මුතු ගඳවල් එන්න පටන් ගත්තා. ඔය අතරෙදී අම්මගේ කටහඬේ සද්දේ එන්නම අඩු වුණා. වචන පැටලෙන්න වුණා. එහෙම වෙලා මාස 3ක් විතර ගියා. දවසක් හුදේ අම්මා උගුරල්ලන් ගොරවන්න පටන් ගත්තා. මං දුවලා ගිහින් බලද්දි අම්මගේ ඇස්සල කඳුළු ගලන ගමන් මොනවාදෝ කියනවා. ඒත් අම්මගේ වචන පිට වෙන්නේ නෑ. හිතන්නකෝ හොඳට hina වෙලා හිටිය අම්මට එහෙම වුණාම ඒ ළමයි කොච්චරනම් අසරණ වෙනවද? මම අම්මව බදාගෙන ගොඩාක් වෙලා ඇඬුවා. අම්මව ආයෙත් ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවා. එතනින් ටෙස්ට් ගොඩාක් කළා. අන්තිමට කිව්වේ අම්මට ස්නායු ලෙඩක් කියලා විතරයි. ඉන්ජෙක්ෂන් ගැහුවා. කරන්න තිබ්බ සේරම කළා. අපච්චිගේ අඳුරන යාළුවෙකුගේ මාර්ගයෙන් ආයෙත් ගෙදර තොවිලයක් කළා. තොවිලේ කරන කෙනා රෑ අම්මව ළඟ තියන් මතුර අම්මට දෙහි කපලා ඉවර වෙලා පැයක් විතර යද්දී එයාට කෝල් එකක් ආවා. ඒක ආන්සර් කරපු ගමන් කෙල වුණා කියලා වාහනේ තරන් ඉක්මනට ගියා. සල්ලි ගන්නවත් හිටියේ නෑ.
පහුවෙනිදා දවල් අප්පච්චිගේ යාළුවා ගෙදර ඇවිත් විස්තරේ කිව්වම අපි ඔක්කොම උඩ ගියා. එදා ඒ ආපු කෙනාගේ ගෙදර නෝනා විතරයි ඉඳලා තියෙන්නේ. එයාට පහළ තට්ටුවෙන් කෙන්දිරි ගාන සද්දයක් ඇහිලා. එයා පහළ තට්ටුවට යන්න පඩි පෙළ බහිද්දී පඩියක සෙම පෙරාගත්ත මිනිහෙක් ගොරව ඉන්නවා විතරයි දැකලා තියෙන්නේ. එයා සිහි නැතුව වැටිලා සිහි ආපුවම තමයි කෝල් කරලා තියෙන්නේ. ඔහොම වෙලා අන්තිමටම අවුරුදු 6ක් වගේ කාලයක් අම්මා දුක් විඳා. අවුරුදු 2කටත් වැඩි කාලයක් ඇඳේම ඉඳලා අනන්ත දුක් විඳා. අන්තිම ටිකේ කටෙන් සෙම වැක්කිරිලා තමයි අම්මා නැති උනේ. අම්මා නැති වුණාම තාත්තත් තවත් බොන්න පටන් ගත්තා. අපිට ඉගෙනීමක් ගැන හිතන්න වෙලාවක් තිබ්බේ නැහැ. අම්මගේ අවුරුද්දේ දානේ දෙන්න කලින් හොඳට හිටිය තාත්තා එක පාරටම වෙවුලන්න අරන් නැති වුණා. ඩොක්ටර්ස්ලා නම් කිව්වේ සිරෝසිස් කියලා. ඊට පස්සේ අපි 4 දෙනා තනි වුණා. අපේ ගෙදරට කවුරුවත් ආවේ නැහැ. බයට මම පුළුවන් විදියට නංගි මල්ලිලා දෙන්නත් එක්ක ඉද්දි බැඳුව නැති පුංචි කෙනෙක් ඉන්නවා. එයාට බලන් ඉන්න බැරුව අපේ ගෙදර නතර වුණා. ඔහොම ටික දවසකින් මට උදේට ලේ වමන යනවා. අම්මගේ පඩියෙන් කොටසක් මගේ පොතට යනවා. ඒ සල්ලි වලින් මම මුළු ඇඟම චෙක් කළා. ඒත් ලෙඩක් නම් නෑ කියලා තමයි ඒ පාරත් කිව්වේ. මෙතනින් එහාට මම මගේ කතාව කියන්නම්. කොහොම හරි මේ පවුල මට මුණ ගැස්සුවේ මං ඒ පැත්තේ පොඩි වැඩකට ගියපු වෙලාවක මෙයාලා ගැන දන්න ගමේ කෙනෙක් මේ නංගිගේ අම්මට කොටි විනයක් කරලා පෑගුණු පස්සරන් දෙඹරයිටි බබරයිටි කවලම් කරලා පිළිමයක් අමලා මල යක්ෂ දිෂ්ටියක් එක්ක කටුපේ කරලා මුලින් දනිස්සට කොන්දට පිටට බෙල්ලට ඔළුවට ගහලා තිබ්බා. සොහොන් නලු අත්තට විසි කරලා තිබ්බා. සොහොන් නලු දාපු තැන පැංගිරි ගස් වගේක් තිබුණා. ඒකේ ඒ පැත්තට තියෙන අතු සේරම ජට ඉඳන් මැරිලා. ඉතින් ඔයාලා හිතාගන්නකෝ මේ ගුරුකම් වල භයානකකම. කියන්න අමතක වුණා මේ ගෙදර හිටිය අමනුෂ්‍යයා මේ ළමයාගේ ඇඟට ආරූඪ කළා. ඒ වල තියෙන්නේ කොඩි වෙනේ කරපු ඇදුරා අංජනමකින් බලලා. තුම්මන් හන්දියක හිටිය අමනුෂ්‍යයෙක් ඒ අමනුෂ්‍යයා අර ළමයාගේ ශරීරයට ආපු ගමන් අඬන්න අරන් කියවන්න ගත්තා. ඒ අමනුෂ්‍යයා කලින් හිටිය පොලිස් කාරයෙක්ලු. වහබීලා තමයි මැරිලා තියෙන්නේ හොස්පිටල් එකේදී. අන්තිම කාලේ වැරහැලි වෙලා සෙම පෙරන් මැරුණු නිසා අදටත් එහෙමයිලු. වේදනාවෙන් ඉන්නේ කියලා තමයි කිව්වේ. ඒකලු කෙඳිරි ගන්නේ. ගෙදර අයගේ ජරාව කාලලු බඩ පුරවගන්නේ. ඉඩම් ආරවුලකට තමයි එහෙම කරලා තියෙන්නේ. ඉතින් මම ඒ අමනුෂ්‍යව මහා සොහොන් දේවතාවුන්ට බාර කළා. කොඩි විනේ කරපු ඇදුරත් ගමේම තමයි හිටියේ. ඒ මනුෂ්‍යයත් අනන්ත දුක් විඳලා කකුල් දෙකේ ඉඳන් කුණු වෙලා මැරිලා ගියා. කලකම් පළ දෙනවා කියන්නේ හොන්න ඕකට තමයි. නියම හෝනියම් පොතකි බලන්නේ මිනි මරන්නට උපත කියන්නේ දැන කළොතින් තම දිවි රැක දෙන්නේ නොදැන කළොත් වරිගෙත් නැති වෙන්නේ.